අද කරන්න යන්නේ මෙන්න මේ වගේ වීදුරු බෝතලයක් මෙන්න මේ වගේ තේ හැන්දකින් පුරවන්න යන්න. ඕගොල්ලෝ හිතන්නේ කොච්චර හැඳි ගාණක් මේ බෝතලයට අල්ලයිද කියලාද? එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. Nice. මෙන්න මේ වගේ පොතක් ගන්නවා අපි හැඳි කොච්චර දානවද බලන්න. පහේ ගොඩවල් විදිහට තමයි මාක් කරන්න යන්නේ. මම යාළුවනේ වීදුරු බෝතලෙට නිල් ටිකක් දාගන්නවා වතුර පේන්නේ නැති හින්දා. වතුර වීඩියෝ එකට පේන්නේ නැහැ නේ හින්දා අපි නිල් ටිකක් දාගන්නවා. අපිට ආයේ පුනීලයක් ඕනිනවා වීදුරු බෝතලයට වතුර ටික පුරවන්න. අපිට පුනීලයක් හොයාගන්න බැරි හින්දා අයිස්ක්‍රීම් කප් එක පිටිපස්සේ කැල්ලක් ගලවලා ඔය විදිහට වීදුරු බෝතලේ උඩ තියලා අපි පාවිච්චි කරන්න තමයි ලැහැත්ති වෙන්නේ. යාළුවනේ අපි වතුර බාල්දියක කිට්ටු කරගත්ත වැඩේට දැන් පටන් ගන්නයි යන්නේ වැඩේ. අපිට හරියට මේ වැඩේට කොච්චර වෙලාවක් යනවද කියලා බලගන්න අපි වෙලාවල් ලියා ගන්නවා. මම පටන් ගන්නේ උදේ 10:15ට හරියටම. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න අපි දැන් සාර්ථක ලෙස පළවෙනි හැන්ද වතුර බෝතලේ දාන්න යන්නේ. ඉතින් හැන්දට එන්නේ වතුර ගොඩක් පොඩ්ඩයි එන්නේ. ඔන්න අපි දැන් සාර්ථක ලෙස පළවෙනි හැන්ද වතුර බෝතලේ දාගත්තා. ඔන්න අපි දෙවෙනි හැන්දත් දැන් දාගන්න යන්නේ. ඔන්න ඔය විදිහට වතුර අපි දාගෙන යනවා. ඊට පස්සේ මම පොතේ මාක් කරගන්නේ හැන්දි 5ක් දාලා ඔන්න ඔය විදිහට ඉරි කැලි 5ක් ගහලා තමයි පොතේ මාක් කරගන්නේ. ඔන්න ඔය විදිහට. එහෙම ලේසි. ඔන්න අපි දැන් දිගට ඔය විදිහට ඉක්මනට වතුර පුරවගෙන යනවා. වීඩියෝ එක දැන් ස්පීඩ් කරලා තින්නේ. ඕගලන්ට බලන්න කැමති හින්දා. ඔන්න ඔය විදිහට පුරවගෙන යනවා. A few moments later. දැනට අපි යාළුවනේ මෙන්න මෙච්චක් වතුර පුරවලා තිනවා. ඔන්න දැන්. ඔන්න ඔය ගාන වතුර පුරවලා තිනවා. ඔය මගේ ඇඟිල්ලෙන් පෙන්නන්නේ. අන්න ඒ ගානට අපි වතුර පුරවලා තිනවා. වතුර පුරවන එක අපි එක දිගටම වීඩියෝ කරන්නේ නැහැ. මම ටික ටික වතුර පුරවලා ඕගලන්ට පෙන්නන්නම් වීඩියෝ එක. අන්න ඒ විදිහට තමයි වීඩියෝ එක වැඩේ වෙන්නේ. ඔන්න ආයෙත් මම පුරවනවා. වතුර හැඳි 5ක් දාලා ඊට පස්සේ පොතේ මක් කරනවා ගොඩවල් 5ක්. ඔන්න ඔයගොල්ලෝ බලන්න. ඔන්න ඔය වගේ විදිහට ආයෙ හැඳි 5ක් අපි වතුර බෝතලෙට පුරවනවා. ඊට පස්සේ පොතේ මක් කරනවා හැඳි 5යි කියලා. අන්න ඔය විදිහට ගණන් කරපුවාම අපිට ගණන් කරගන්න ලේසි. දැන් වීදුරු බෝතලේ කොච්චර පිටරද කියලා පෙන්වන්නයි යන්නේ. කාලකට කිට් වෙන්න වගේ දැන් පිරලා තිනවා. ඔයගලන්ට පේනවා. තව ගොඩක් තියෙනවා පිරෙන්න වීදුරු බෝතලේ. ඔයගොල්ලෝ හිතන්නේ හැඳි කීයක් වගේ අල්ලයි කියලාද? ඔන්න ඔය විදිහට අපි හැන්දෙන් ඉක්මනට පුරවගෙන යනවා. හැඳි 5ක් පුරවනවා ඊට පස්සේ පොතේ මක් කරනවා. අන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. අපි තව ටිකකින් ආය බලමු බෝතලේ කොච්චර පිරලා තියෙනවද කියලා. A few moments later. දැන් මේ විදිහෙන් අපි සෑහෙන්න වතුර පුරවලා තියෙන්නේ. බෝතලේ භාගයකටත් කිට්ටු වෙන්න අපි වතුර පුරවලා තින්නේ. තව ටිකයි තියෙන්නේ අපිට වතුර පුරවන්න. අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. එන්න වතුර ප්‍රමාණයක් පුරවලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇතිනේ. ඔන්න බලන්න. අපි ගොඩක්ම වතුර පුරවලා තින්නේ. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ වතුර පිරෙන්න. අපි බලමු මේක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට මං හැන්දරන් ඉක්මනට වතුර ටික පුරවගෙන යනවා. අපි ඉස්සරහට හම්බ වෙමු. තව කොච්චරක් අපි වතුර පිරලා තියෙයිද බලන්න. එහෙනම් බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. යාළුවනේ අපිට තව පොඩ්ඩයි තියෙන්නේ මෙන්න මේ හැන්දෙන් පුරවන්න. අපි දැන් පුරවලා තියෙනවා මෙන්න මෙච්චර. මෙන්න ඔයගලන්ට පේනවා ඇති. අපි ගොඩක්ම දැන් පුරවලා ඉවරයි. දැන් අවසාන වෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. පුරවලා ඉවර කරන්න. ඔන්න ඔය විදිහට අපි තේ හැන්දෙන් දිගටම පුරවගෙන යනවා. ඔයගොල්ලෝ හිතන්නේ හැන්දි කීයක් අල්ලයි කියලාද? අපිට තව පොඩ්ඩයි තියෙන්නේ පිරලා යන්න. අපේ චැලෙන්ජ් එක සාර්ථක වෙන්න අවසානම හරිය තමයි ඔය යන්නේ දැන්. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ. තව පොඩ්ඩයි පිරෙන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට පුරවගෙන යනවා. වීඩියෝ එක ස්පීඩ් කරලා තින්නේ. තව අපිට අවශ්‍ය වෙන්නේ හැඳි පොඩි ප්‍රමාණයක් විතරයි. ඔන්න තව පොඩ්ඩයි තියෙන්නේ හැඳි.
ඔන්න යාළුවනේ අපි අවසානම හරියට ඇවිල්ලා තින්නේ. හැඳි පොඩි ප්‍රමාණය තව ඕනි පිරෙන්න. ඔන්න පුරවගෙන යනවා. ඔයගොල්ලෝ හිතන්නේ හැඳි කීයක් මේකට අල්ලන්න ඇති කියලාද? ඔන්න ඔය විදිහට මම මාක් කරගන්නවා. දැන් අපි පුනීලෙත් අයින් කළා දාගමු. අපිට හැන්දෙම පුරව ගන්න පුළුවන්. තව පොඩ්ඩයි ඕනි අපිට පිරෙන්න. අවසාන හැඳි ටික යන්නේ ඔය. හැන්දට ඇත්තටම කිව්ව පොඩ්ඩයි අල්ලන්නේ වතුර. ඔන්න ඉතින් අපි චැලෙන්ජ් එක ඉවර කරා. Yes! 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 බෝතලේ පිටලා ඉවර සම්පූර්ණයෙන්ම. අපි බලමු ඉස්සරහට හැඳි කීයක් ගණන් කරලා බලමු හැඳි කීයක් අල්ලලා තියෙනවද. දැන් තමයි ඉවරුනේ. අවසාන හැඳි 5. ඔන්න දැන් සම්පූර්ණයෙන්ම බෝතලේ පිටලා තින්නේ. චැලෙන්ජ් එක සාර්ථක ලෙස අවසන් කරා. ඉස්සරහට බලමු කොච්චර අල්ලලා තියෙනවද. අපි හරියට මේක ඉවර කරේ උදේ 10:45ට. ඒ කියන්නේ අපිට පැය භාගයක වගේ පොඩි කාලයක් තමයි මේකට ගිහිල්ලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු කොච්චර හැඳි අල්ලලා තියෙනවද කියලා. අපි ඔන්න දැන් ගණන් කරන්න පටන් ගත්ත හැඳි කොච්චරක් අල්ලන්න තියෙනවද කියලා. අපි බලමු හැඳි කොච්චරක් අල්ලුවාද කියලා. ඔන්න අවසාන ටික ගණන් කරන්නේ හැඳි අල්ලලා තියෙනවා 79ක් පහේ ගොඩවල්. ඒක අපි පහින් වැඩි කරපුවාම එනවා හැඳි කොච්චරක්ද? හැඳි අල්ලලා තියෙනවා ගයිස් 395ක් අල්ලලා තියෙනවා හැඳි. ඒ කියන්නේ 400කට කිට් වෙන්න වගේ අල්ලලා තියෙනවා. හැඳි 395ක්. ඕගොල්ලොත් මේක කරලා බලන්න හැඳි කොච්චරක් අල්ලයිද කියලා. එහෙනම් අපි subscribe කරන්න follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.